Why? Hinawai. Happy birthday to you. Hello. 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 දුලාංජලි කියලා කද? ඔව් දුලංජි. සද්දමාලි නංගි පණිඩක් කිව්වත් දන්නේ අර නෙට් ඕඩර් එකකට කතා කරයි කියලා. කිව්වේ නන්නේ. ඕකේ. හරි. මේ අර නෙට් මහන්නේ මදුරුදැල් නේද? ඔව්. මට කීපයක් ගන්න ඕනේ දෙබරව නේද? ඔව්. දෙබරව කොහෙද? හන්දියේද? ඔව් දෙබර ටවුන් එකේම තමයි. ඔරලෝසු කණුගාවෙන් කොහටද? නෑ හොස්පිටල් එක ළඟ. හොස්පිටල් එක ළඟමද? හරි. එමන් තිස්ස ඉන්නේ. ඔව්. දැල් කොහොමද ඔයා ඒ කියන්නේ ඩබල් එක එහෙම දෙන්නේ? ඔව් ඩබල් එක නම් 850යි. කීයද? 850යි. ට්‍රිපල් එක මහා කියන්නේ අර එක්ස්ට්‍රා ලාර්ජ් එක කරනවද? ඒ කියන්නේ මේ එඳන් දෙකක් වගේ දාන එකද? ඔව් අර ලොකු එකක් තියෙන්නේ. ඒක නම් 1500ක් තියෙනවා 1800ක් තියෙනවා. තියෙනව නේද? ඔව්. එයින් පහක් වගේ ගන්න පුළුවන්ද? පුළුවන්. හොටෙල් එකකටද ගෙදරකටද? ඔව් ඒ කියන්නේ මගේ හොටෙල් එකක් තියෙනවා. ඊට අමතරව මට ගෙදෙට්ටත් එකක් ඕනේ. මට කියන්න සාමාන්‍යයෙන් වාගේ නෙට් එකේ කියන්නේ දැලේ සයිස් එක මොකද තික්නස් එක? ඒ කියන්නේ අඩි 5 ඉඳන් දෙකක් නම් දාන්නේ 800යි. ඔව්. අඩි 8කට වගේ නම් 1500යි. නෑ ගාන නෙමෙයි අහන්නේ. එන මං අහන්නේ මේ ස්ටික්නස් එක කියන්නේ නෙට් එකේ මధుරේකට ඇතුළට ගිහිලා කූන් ගාලා කරකොල රවුමක් ගහලා එන්න පුළුවන්ද නැත්නම් තනකොළ පෙත්තකට වගේ ගිහිල්ලා එන්න පුළුවන්ද කියලා තමයි අහන්නේ. මේ කියන්නේ හොඳ රෙද්දෙන්ද හදලා තියෙන්නේ. ඒක හොඳ එක අඩු රෙද්ද නෙවෙයි හොඳ මිල වැඩි හොඳ රෙද්දෙන් මහන්නේ. හොඳ මේක. ඒ කියන්නේ පොළොගේ උඩනත් ගිහිල්ලා එන්න පුළුවන් නෙට් එක අස්සෙන් නේ. නෑ මං අහන්නේ මං කිව්වේ දැන් මේ කියන්නේ. මං එහෙම වුණොත් ඕඩරේ දෙන්නම් දීලා නංගිට අර සදම නංගිට ඇඩ්වාන්ස් එකක් දුන්නම් හරියද? ඔව්. රයිට් අක්කා. අනිත් එක මගේ තව පොඩි අදහසක් තියෙනවා මේ මම කිව්වොත් මම කියන සයිස් එකට ඔයාලට මහලා දෙන්න පුළුවන්ද දලා? පුළුවන්. මම සයිසස් දුන්නොත්? ඔව්. ඔයා උස පළල දිග ගෙනත් දෙන්නකෝ මම මහලා දෙන්න. හරි මට දැන් ලියා ගන්න පුළුවන්ද මං කියන්න? දැන් නම් මං හරිය ඉන්නේ මේ ගෙදර එන ගමන්. නිකන් ඔළුවට දාගන්න මං කියන්න දෙන. ඒ කියන්නේ උස සාමාන්‍යයෙන් අඩි 5.6ක් වගේ තියෙනවා. ඒ කියන්නේ පළල? උස. එතකොට පළල සාමාන්‍යයෙන් උරස් පළල වගේ උරස් පළල ගත්තාම අඩි 2ක් වගේ. වගේ හිටිනවා. සාමාන්‍යයෙන් දැල්වල සයිස් එක ටිකක් ලොකු වුණාට කමන්නේ. පුළුවන් වේද මහ ගන්න. එකයි ඕනේ එකෙන්න. මේ ඔයා ඇවිල්ලා පැහැදිලිව කතා කරගමුකෝ මේ. මං එයත් එක්ක එන්න බෑ ඒකයි කේස් එක. එහෙමද? ඔව් ඒ කියන්නේ ඇත්තම කතාවක් දැන් මගේ මේ අදහසක් තියෙනවා. ඔව්. මේ මගේ හිතේ ඉන්නවා ගෑනු ළමෙක්. ඉතින් මට යාව දැලේ දාගන්න. ඉතින් ඒකට හරියන්න දැලම් මහ ගන්න පුළුවන්ද කියලා අහන්නත් එක්ක කතා කළේ. ඒකේ දැල් මහන්නේ. ඔයා ඒ වෙන තැනකට කියලා මස්ස ගන්න. නෑ එහෙම තරහ ගන්න එපානේ අක්කේ. අපේ අක්කා. ඒව නම් අනේ මන්දර ඒව මහලස් නෑ දන්නෙත් නෑ. ඉතින් ඔයා දැල් මහනවනේ? දැල් මහනවා මම මහන්නේ ඇඳන් වලට මේ වෙන්නෙත් මහන්නේ. ඉතින් හත්තිලව්වේ මමත් කියන්නේ ඉතින් මේ ඒ ළමයාගේ උස පළල දෙන්නම් ඉතින් පොඩ්ඩක් දැලම් මහලා දෙන්නකො මට ඒ කෙල්ලව දැලේ දාගන්න. අයියනේ කිචි ගන්න බැයිද? ඔයා කියන විදිය මහන්න මට තේරෙන්නේ නෑ. දැන් ඔයා මහනවද නැද්ද දැල? මහන්න පුළුවන් ඉතින් මේ ඔය කියන විදියට මේ ඔයා කියන විදියට නම් මන් දන්නේ නෑ. මාව තරහ ගස්සන්න නැතුව කරුණාකරලා කියන්න මම සයිසස් දුන්නොත් මට දැල මහලා දෙනව නැද්ද? ඔයා සයිසස් දුන්නොත් නම් මහලා දෙන්නම්. එයාගේ උස අඩි 5යි චුට්ටයි 5යි 8යි චුට්ටයි. ඔයා මේ එහෙම කතා කරලා හරියන්නේ. ඔයා ඇවිල්ලා මේ මීම දෙන්න නැත්තම් තාත්තා. ඉතින් මගේ මීම දීලා හරියන්නේ නැහැ නේ. එයාගේ මීම නේ දෙන්න ඕන. පළල අඩි 2යි අඟල් 2යි චුට්ටයි. ඒ කියන්නේ සිංගල් ඇඳකටද? ඇඳකට නෙමෙයි මං අක්කේ මගේ අදහසක් තියෙනවා ගෑනු ළමයෙක් ගැන. ඔය YSM එකෙන්ද? නෑ මට ඔයාගේ කටහඬ අහලා පුරුදුයිනේ. මගේ කටහඬ? ඔව්. මගේ කටහඬ කොහොමද ඔයා අහලා පුරුදු? YSM කියන්න දන්නේ නෑ එක වගේ 13 දෙනෙක් ඉන්නවා කියනවනේ මේ ලෝකේ. එයින් සමහරට ඔයාට මං වගේ වෙන කාව හරි හැවිලා ඇති. මට සැකයි. ඒ සැකයි කියන්නේ නේ හරියට බර්ත්ඩේ එකට බයිට් එක දෙන්න ඇවිල්ලා වගේ නේ හරියට කතා කරන්නේ. නෑ මම බොහොම ආදරෙන්නේ කතා කළේ මේ කස්ටමර් කෙනෙක් විදියට ටිකක්. ඔහොම සැක කරන්න එපා අපි ඔය හිතරි දෙනවා. නේ ඔය ඔහොම කතා කරන්නේ කවුරුවත් නෙට් ඕඩර් වලට ආපු අය ඔහොම කතා කරන්නේ. ඒක තමයි මම සාමාන්‍ය වෙනස් මිනිහෙක් අක්කේ. එහෙමද? ඔව් අනේ. දැන් මට කියන්න කරුණා කරලා මගේ අදහසක් තියෙනවා ගෑන් ළමෙක් ගැන. ඒ ගෑන් ළමයව දැලේ දාගන්න පුළුවන් ප්‍රමාණය නෙට් එකක් දෙන්න පුළුවන්ද බැරිද ඔයාලට එච්චර කෙටින් අහන්නේ? ගෑන් ළමයි දැලේ දාගන්නව නම් මන් දන්නේ. ඔයා කියන මිම්මට නම් මහල දෙන්නම්. ඉතින් ඔයා මේ මහගෙන ගිහලා ඕන දෙයක් කරගන්න.
තරහ ගියා වගේ නේ. YFM එකෙන්ද? ඔව් ඔව් අනේ අපි YFM එකෙන් තමයි දුලංජි happy birthday. Thank you. මට විශ් මට කරනවා. ඉතින් මේ කටහඬින්. ඒක තමයි අනේ. ඒ දෙකයි ඉතින් කෝල් එක වෙනවනේ ඕඩර් වලට ඒ හන්ද කතා කරේ. හෙලෝ. හෙලෝ. මට හරියව දැලේ දාගන්න පුළුවන් සයිස් එකේ මදුරු දැලක් මහලා දෙනවද? හරි හරි. ඔයා එයාවත් එක් කරගෙන මෙන්න හැදුරටම දාලා මහලා දෙන්නම්. එහෙනම් කොයිකටත් එයාව ලොක් කරන්න පුළුවන් විදිහට මහලා දෙන්න. අනිවාර්යෙන්. ඕකේ බයි. බයි. උදේ පාන්දර හිනාවෙන්න සජී උමා එක්ක වයි හිනාවයි. සතිය දවස් 5ම උදේ 7ට මෙන්න මෝනික් ෂෝ